අදත් ඔයගොල්ලන්ව බොහෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ මිනුවන්ගොඩ වෑගොව්වේ පිහිටලා තියෙන බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ ගම්බාර අප්පච්චි ජීවමානව වැඩ සිටිනවයි කියලා බොහෝ දෙනා විශ්වාස කරන ගලේ දේවාලයට. ඉතින් ඔයගොල්ලෝ වාහනයක එනව නම් ඔයගලන්ට වාහනේ නවත්තන්න මෙතන පහසුකම් තියෙනවා. ඒ කියන්නේ පාකින් කිහිපයක්ම තියෙනවා. පාකින් එකෙන් වාහනේ නවත්තලා ඉතුරු ටික යන්න තියෙන ඇවිදගෙන. ඒ වගේම වන්දනාමාන කරගන්න අවශ්‍ය සියලුම දේවල් මේ පේන වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ගලේ දේවාලේ වැඳ පුදා ගන්න එනවනම් ගොඩාක්ම හොඳයි කියලා විශ්වාස කරන්නේ කෙම්මුඩ දවස් වලට එනවනම්. ඒ කියන්නේ බදාදා සහ සෙනසුරාදා දවස් වලට. ඒ වගේම ඔයගොල්ලෝ එද්දි ඔයගලන්ට පුළුවන් නම් පේ වෙලා එන්න. ඒ කියන්නේ මස් මාළු කන්න නැතුව නාලා පිරිසිදු වෙලා එන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මම මේ යන්නේ සිකුරාදා දවසක. ඒ නිසා තමයි මෙතන මේ කඩවල් ගොඩාක් වහලා තියෙන්නේ. එහෙම නැතුව ඔයගොල්ලෝ බදාදා හරි සෙනසුරාදා හරි වගේ එනව නම් මෙතන මේ හැම කඩයක්ම ඇරලා තියෙනවා. ඒ වගේම ගොඩාක් සෙනග ඉන්නවා මෙතන. ඉතින් මෙතනදී ඔයගලන්ට පුළුවන් අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න, කරදර, එහෙම නැත්නම් අපිට ඉෂ්ට සිද්ධ කරගන්න මොකක් හරි කාරණාවක් තියෙනවා නම් ඒ ඕනම දෙයක් ගම්බාර අප්පච්චිට කියලා ගම්බාර අප්පච්චිගේ පිහිට පතන්න. මෙතනදී ඔයගලන්ට දෙවිදිහකට බාර වෙන්න පුළුවන්. එක විදිහක් තමයි ඔයගලන්ට ගෙදරින් කාසියක් හොඳට කහ වතුරේ සෝදලා පිරිසිදු රෙදි කෑල්ලක බැඳලා ඒ පඳුර ගිහිල්ලා බැඳලත් ඔයගලන්ට බාර වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට පුළුවන් පළතුරු වට්ටියක් පූජා කරලත් බාර වෙන්න. ඔයගොල්ලෝ පළතුරු වට්ටියක් පූජා කරලා බාර වෙන්න කැමති නම් ඔයගලන්ට තැඹිලි ගෙඩියක්, පළතුරු වර්ග 7ක්, ඒ වගේම කැවිලි වර්ග 7ක් අවශ්‍ය වෙනවා. මෙතනදී ඔයගොල්ලෝ ගන්න හැම පළතුරක්ම හොඳට කහ වතුරෙන් පිරිසිදු කරලා තමයි වට්ටියෙන් තියන්න ඕනේ. එතකොට මේ පළතුරු වට්ටිය මම මෙන්න මේ පෙන්වන ස්ථානයට තමයි ගෙනත් බාර දෙන්න ඕනේ. මෙතනදී විශේෂම දේ තමයි මෙතන කපු මහත්තුරු නැහැ. එතකොට අපිම තමයි පළතුරු වට්ටිය පූජා කරලා බාර වෙන්න ඕනේ. පළතුරු වට්ටිය පූජා කරාට පස්සේ ඔයගලන්ට අංකයක් දෙනවා. ඒ අංකෙන් තමයි ඔයගලන්ට අන්තිමට ඔයගලන්ගේ පළතුරු වට්ටිය ගන්න පුළුවන්. ඉතින් මං අද බාරයක් වෙන්න නෙමෙයි ආවේ. ඒ නිසා මම ඉස්සෙල්ලාම බුදුන් වඳිනවා. ඉතින් මෙතන පහන් පත්තු කරන්න ස්ථාන දෙකක් තියෙනවා. එක තැනක් තමයි ගලේ දේවාලයට ඇතුල් වෙද්දිම වම් අත පැත්තේ තියෙනවා පහන් වැටවල් හදලා. ඔයගලන්ට පුළුවන් එතනත් පහන් පත්තු කරන්න. ඊට අමතරව මම මේ පහන් පත්තු කරන තැනත් ඔයගලන්ට පහන් පත්තු කරන්න පුළුවන්. ඉතින් මේ ගලේ දේවාල භූමියේ වැඩ වාසය කරන්නේ ගම්බාර දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි. ඔයගලන්ට ගණ දෙවියන්, ලක්ෂ්මි මෑණියෝ, ඒ වගේම සරස්වතී මෑණියෝ, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන් වගේම පත්තිනි මෑණියොත් මේ භූමියේ වැඩ වාසය කරනවා. ඔයගලන්ට ඒ දෙවි දේවතාවුන් වහන්සේලාවත් වැඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම ඒ හැම කුටියකම ඒ දෙවි දේවතාවුන් වහන්සේලා වැඳීමට අවශ්‍ය ගාථාවන් ලොකුවට ගහලා තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලම කරන්නේ පහන් පූජා කරලා සුවඳ දුම් පූජා කරලා ඊට පස්සේ බුදුන් වඳින එක. ඉතින් බුදු කුටිය ගාවම බෝධින් වහන්සේත් වැඩ වාසය කරනවා. ඉතින් බුදුන් වැඳලා බෝධින් වහන්සේ වැඳ ගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඊට පස්සේ මේ භූමියේ වැඩ වාසය කරන අනිකුත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාව වැඳ පුදා ගන්නවා. ඊට පස්සේ මම යන්නේ ජීවමාන මතු බුදු වෙන ගම්බාර අප්පච්චි වැඳ පුදා ගන්නයි. ඉතින් අපි මේ ස්ථානයට තමයි විරඳ මීපැණි පූජා කරන්නේ. ඔයගලන්ට මේ පේන්නේ මී මැස්සෝ. අර අපි විලඳ උඩින් දාන මීපැණි බොන්න තමයි මේ මී මැස්සෝ එන්නේ. ඉතින් මේ විදිහට අර විලඳ උඩින් මීපැණි ටික දාලා අපි මේක ගම්බාර දෙවියන් වහන්සේට පූජා කරනවා.
ඒ වගේම මෙතන පල්ලෙහා කොළ දාලා තියෙනවා. මේ තියෙන්නේ ගම්භාර දෙවියන් වහන්සේට අපි විසින් කරන්න ඕන කන්නලව්ව. ඉතින් මේ කන්නලව්ව හිතේ භක්තියෙන් විශ්වාසයෙන් 3 පාරක් කියවන්න. කියවලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කාරණය මෙතනදී ගම්භාර අප්පච්චිට බාර කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පඳුරක් ගැට ගහන්න ඕන නම් මෙන්න මේ මෙතන පඳුර ගැට ගහන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ. ඔයගලන්ට මේ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේට අත තියලා ඔයගලන්ගේ හිතේ තියෙන ප්‍රාර්ථනය මෙතනදිත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට වැඳ පුදාගෙන අපි අවසානයේ මෙන්න මේ බෝඩ් එක ඉස්සරහට එන්න ඕනේ. මෙතනදී අපි කරන්නේ මෙන්න මේ විදිහට පොල් ගෙඩියක් අරගෙන මේ පොල් ගෙඩිය උඩ කපුරු පෙති දල්වන්න ඕනේ. ඔයගලන්ට මේ පැක් එකේ කපුරු පෙති 7ක් එනවා. මෙතනදිත් අපි කරන්නේ ඒ කපුරු පෙති 7 දල්වගෙන ගම්භාර අප්පච්චිට කන්නලව්ව 7 පාරක් කරන එක. මෙන්න මේ විදිහට හොඳට ඒ කපුරු පෙති ටික දල්වගෙන අර බෝඩ් එකේ තියෙන ගම්භාර දෙවියන්ගේ කන්නලව්ව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කරන්න 7 පාරක්. ඒ කන්නලව්ව 7 පාරක් කරලා ඊට පස්සේ හිතින් ප්‍රාර්ථනා කරන්න ඔයාට ඉෂ්ට සිද්ධ වෙන්න ඕන කාරණය. ඊට පස්සේ මෙන්න මෙතනට ඇවිල්ලා ඔයගලන්ට පොල් ගෙඩිය බිඳින්න තමයි තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ පොල් ගෙඩිය බිඳිද්දී ඒක එකපාර බිඳෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට විශ්වාසය අතහැර ගන්න එපා. ඒ පොල් ගෙඩිය අරගෙන ආපහු බිඳින්න. ඉතින් මම ඔන්න ඔය විදිහට තමයි ගම්භාර අප්පච්චිව වන්දනාමාන කරගන්නේ. ඉතින් ඔයගලන්ටත් කියන්න තියෙන්නේ එන්න විශ්වාසයෙන් එන්න. කවදාවත් ඔයගොල්ලෝ ඉල්ලන දෙයක් ගම්භාර අප්පච්චි ඉස්ස සිද්ධ කරන්න නැතුව ඉන්නේ නැහැ. විශ්වාසයෙන් එන්න. ඒ වගේම මෙතන ගම්භාර අප්පච්චිගේ පිළිම වහන්සේ නමක් ඉදි වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ඒකටත් ආධාරයක් කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන ආවේ මම කොහොමද ගලේ දේවාලය වැඳ පුදා ගන්න කියලා. ඉතින් ඔයාලත් ගලේ දේවාලෙ ගිහින් තියෙනව නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්.